ලඳුනේ ඔය හෙවනැල්ල සෙවනක් වෙලා මානිවෙන තරම් ඔබ නිසා සංසාරේ ඉඳලද එන්නේ සුළඟක් වෙලා මේ සැනසීම දැතේ දරා වැස්සක් වෙලා වහිනාතුරා මං අපිත් එක්ක එකතු වෙන ආදරණීය ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. මේ දවස්වල උදේට නැගිටපු ගමන්ම මම කරන්නේ මගේ මේ පුංචි කංකුම් වගාවට වතුර දාන එක. මම මේ කංකුම් ටික හිටව ගත්තේ මෝරපු දඬු ටිකක් කෑලි වලට කපලා ඒක වතුරට දාලා දවස් 7ක් විතර තිබ්බා. ඊට පස්සේ ඒ ටික මුල් ඇද්දාට පස්සේ තමයි මම මේ ටික හිටව ගත්තේ. මේ තියෙන්නේ මයික්‍රෝ ග්‍රීන්ස්. මේ දවස්වල මේවා හදන විදිහ Facebook එකේ වීඩියෝස් වලින් මම ගොඩක් දැක්කා. ඒ නිසා තමයි මමත් මේක try කරලා බැලුවේ. මම මේවා හදාගත්තේ අබ වලින්. ඒක ඇත්තටම සාර්ථක වුණා. අද අපේ ගෙදරට විශේෂ දවසක්. මගේ හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එක අද අප්‍රේල් 10 වෙනිදා. කට්ලට් ටිකක් හදාගන්න ඊයේ රෑම මාළුයි යලයි තම්බලා මම ලෑස්ති කරගත්තා. කට්ලට් ටික හදලා ඉවරයි. දැන් මම මේක ෆ්‍රීසර් එකේ දාලා විනාඩි 15ක් 20ක් තියලා බැද ගන්න තමයි හදන්නේ. ඒ අතර කිරිබත් ටිකකුත් මම ලෑස්ති කරගත්තා. බුදුහාමුදුරුවන්ට තියන්න බුද්ධ පූජාවත් ලෑස්ති කළා. දැන් මම පහන තියලා ගෙදර ඉදිරි වැඩ ටික කරන්න පටන් ගන්නවා. කිරිබත් ටික මේ විදිහට කැට කපලා ලෑස්ති කරගත්තා. උදේ කිරිතේ එකත් බොන ගමන්ම ලුණු මිරිස හදාගන්න තමයි මම මේ දැන් ලෑස්ති වෙන්නේ. ලුණු මිරිසට මම තක්කාලි ලුණු අමු මිරිස් දාගන්නවා. උම්මලකඩ ටිකක් වැඩියෙන් දාලා කෑලි මිරිසුයි ලුණුයි එක තමා මම ලුණු මිරිස හදාගන්නේ. අපේම ගෙදර දෙහිගහේ දෙහි තියෙනවා. මම මේ යන්නේ දෙහි ගෙඩියක් කඩාගෙන එන්න. කුස්සියේ වැඩ ටික ඉවර කළා. මම කුස්සිය අස් කරලා දැන් යන්නේ ගෙදර ඉතිරි වැඩ ටික කරන්න. චූටි පුතාව 11:00 වෙද්දි මම නර්සරියට දාන්න ඕන. ඒ නිසා යාළට පොඩ්ඩක් සෙල්ලම් කරන්න කියලා මම මේ වැඩ ටික කරන්න පටන් ගත්තා. අපි දැන් ලෑස්ති වෙලා ඉවරයි. ලොකු දූලා දෙන්නත් චූටි පුතත් එක්ක නර්සරියට යන්න ලෑස්ති වුණා. ඉතින් අපි දැන් යන්න තමයි හදන්නේ. අපි නර්සරි එකට ආවා. චූටි පුතා නර්සරියට ගිහපු වෙලාව ඉඳන් අදත් අඬන්න ගත්තා. පැය එකමාරකට කිට්ටු වෙන්න මම නර්සරි ඇතුළට වෙලා හිටියා. මෙයා අඬන එක නවත්තන්නෙම නැහැ. ඊට පස්සේ මම මෙයාවත් එක්ක කරගෙනම ආපහු ගෙදර යන්න ආවා.
දැන් මම මේ ආවේ මම හැමදාම මල් ගන්න කඩේට මම මේකෙන් නිතරම මල් ගන්නවා. මේ වගේ විශේෂ දවසකටත් මං අනිවාර්යයෙන්ම මල් පොකුරක් ගන්නවා. ඒකට හේතුව තමා හැමදාටම මතක හිටින දවසක් විදිහට මේ මල් පොකුර මම හැමදාටම ළඟ තියා ගන්නවා. අපි දැන් ඉක්මනටම ගෙදර යනවා. ගෙදර ගිහින් හස්බන්ඩ්ගේ බර්ත්ඩේ කේක් එක කපන්න ඕන. මේ තියෙන්නේ මම හස්බන්ඩ්ට දුන්න බර්ත්ඩේ කාඩ් එක. මම ගෙදර ගිහින් මම ගත්ත මල් පොකුර ලස්සනට මේස උඩින් තිබ්බා. කේක් එක කපලා අපි ආපහු එළියට යන්න ඕන. මොකද හස්බන්ඩ් අද කීවා අපි එළියෙන් කමු කියලා. මම නම් ගොඩක් කැමති ඉන්දියන් රෙස්ටුරන්ට් වලින් කන්න. ඒ නිසා මම නම් ඉතින් පැනලා හා කීවා. මේ තියෙන්නේ අපේ දුවලා මහත්තයාට හදපු බර්ත්ඩේ කාඩ්ස් ටික. මේ තියෙන්නේ චූටි දුව හදපු බර්ත්ඩේ කාඩ් එක. මේ තියෙන්නේ ලොකු දුව හදපු බර්ත්ඩේ කාඩ් එක. මේ විදිහට මම මේ වගේ ෆොටෝස් ගහගත්තා. මොකද කවදා හරි දවසක පුංචි මතකයන් විදිහට මේවා අපේ මතකයන් වලට එකතු වෙන දේවල්. මේ තියෙන්නේ ලොකු පුතා හදපු බර්ත්ඩේ කාඩ් එක. ආදරේ සුදුරුතන් ඔබේ අතින් හැඩුණා ජීවිතේ සදාකල් සැනසීම ඔබ වුණා සංසාරේ කලපිනට අපි අපිට හිමි වුණා එදා සිට ඔබෙන් තොර දුවක් මට නැති වුණා. අපි කෑම ගන්න යන පැත්තෙම ලස්සන පුංචි පාක් එකක් තියෙනවා. අපි දෙන්න පාක් එකටත් පොඩ්ඩක් ගිහිල්ලාම කෑම ටික ගන්න ගියා. මේ තියෙන්නේ බර්ගර් කින් එකෙන් ගත්ත කෑම. චූටි පුතාටයි දුවලා දෙන්නටයි. ඊට පස්සේ කෙලින්ම අපි ගියේ ඉන්දියන් රෙස්ටුරන්ට් එකට අපිට කෑම ගන්න. මේ තියෙන්නේ ඉන්දියන් රෙස්ටුරන්ට් එක. අපිත් එක්ක එකතු වුණ ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ආයෙත් දවසක එන්නම්.